රයිට් ඊට පස්සේ ළමයි 2000 අහලා තියෙන ප්‍රශ්නෙට A සහ B නම් අංශු දෙකකට සමාන චාලක ශක්තිය තිබුණද B අංශුවේ ප්‍රවේගය A හි ප්‍රවේගයෙන් 4 ගුණයක් කියලා තියෙනවා රයිට් මම මෙහෙම ලියන්නම් පුතේ දෙන්නගේ චාලක ශක්තිය සමානයිලු එහෙනම් මම ලියනවා මෙහෙම A කියන්නේ පුතේ චාලක ශක්තිය A ගේ සමාන චාලක ශක්තිය B ට එහෙනම් ලිව්වොත් මෙහෙම භාගයයි MAVA ගේ වර්ගය සමානයි භාගයයි MBVB ගේ වර්ගයට ඔන්නම තියෙන්නේ හැබැයි අපිට කියනවා මෙහෙම B අංශුවේ ප්‍රවේගය A ගෙමෙන් 4 ගුණයලු. හරි. ඒ කියන්නේ B අංශුවේ ප්‍රවේගය කියන්නේ පුතේ VB. එයා A ගේ වගේ 4 ගුණයක්ලු. ඔන්නමලු. රයිට්. මම මෙහෙම කරන්නම්. භාගයට භාගය කපන්නම් පුතේ. ඊට පස්සේ එනවා MA ගුණ කිරීම VA ගේ වර්ගය සමානයි MB වතාවක් VB ට දානවා පුතේ 4ක් VA කියලා. එයාගේ වර්ගය. දැන් පුතේ මට ලියන්න පුළුවන් මෙහෙම MA VA ගේ වර්ගය සමානයි MB වතාවක් පුතේ මෙයාට එනවා 16ක් VA ගේ වර්ගය කියලා. VA ගේ වර්ගයට VA ගේ වර්ගය කැපෙනවා. දැන් පුතේ මට එනවා MA සමානයි 16ක් MB කියලා. ඔන්නෝම එනවා. ඕක චුට්ටක් තියාගමු. අපෙන් අහන්න පුතේ ඒකේ ගම්මිතාව බෙදීම B ගේ ගම්මිතාව. ඒ කියන්නේ පුතේ අපෙන් අහන්නේ ඒකේ ගම්මිතාව බෙදීම B ගේ ගම්මිතාව. පුතේ ඒකේ ගම්මිතාව ලියන්න පුළුවන් MAVA කියලා. B ගේ ගම්මිතාව ලියන්න පුළුවන් MB VB කියලා. පුතේ මෙතනින් මට ලියන්න පුළුවන් නේද? MA කියන්නේ 16ක් MB කියලා. එහෙනම් පුතේ මම මෙයාට දානවා 16ක් MB ගුණ කිරීම VA බෙදීම පුතේ යටින් දාන්න MB මෙතනින් මම හොයාගත්තා VB කියන්නේ කවුද කියලා. ඒක ආදේශ කරන්න තමයි. VB කියන්නේ 4ක් VA ට දානවා 4ක් VA කියලා. පුතේ MB ට MB කැපෙනවා. VA ට VA කැපෙනවා. 16 4ෙන් බෙද්දම උත්තරේ 4යි. ආන්සර් එක 3. ආන්සර් එක 3. හරිනේ?